වන අඳුරි හින්ද පටලැවිලා කන්ද කඩා වැටේ සිතු හින්ද බලාපල්ලා. මානනී බුලත් සිංහල මහත්මිය විසින් ගායනා කළ ප්‍රේමකීර්ති දාල්විස් ශූරීන් විසින් පද පැන්දූ මේ ගීතය සංගීතවත් වෙන්නේ සත්සරු මුස් වෙලා තියෙන්නේ එච්.එම්. ජයවර්ධනයන් විසින්. මම මේ ගීතය සම්බන්ධයෙන් පුංචි අර්ථ විචාරයක් කරන්න හිතුවේ මෑතකදී මට අහන්න ලැබුණු පුංචි සිද්ධියක් එක්ක. සිදුවීම කොච්චර පුංචි වුණත් තවත් දීර්ඝ කාලීනව මේක ගලාගෙන ගියා නම් වෙන්න තිබුණු හානිය අතිමහත්. එක් පසෙක දරුවෙක්, තවත් පසෙක කාන්තාවන් කීප දෙනෙක්. ඉතින් මේ සම්බන්ධයෙන් රිදෙන්න ප්‍රතිචාර දක්වනවට වඩා නිවෙන්න ප්‍රතිචාර දක්වන්න සහ මේ ටික අහන තව අයෙකුට නිවෙන්න හේතුවක් හදන්න මට ඕනි වුණා. බාලයෝ උතුමන්ගේ සත්පුරුෂයන්ගේ අගේ දන්නේ නැහැ. ඒ ඔවුන්ගේ ස්වභාවය. හැබැයි සියලු නින්දා පහස දුක් නිහඬව විඳ දරාගෙන යහපතම වපුරවන සත්පුරුෂයෝ අපි අතර ඉන්නවා. මම මෙතන බාලයෝ කියලා අදහස් කරේ මෝහයේ ගිලිලා සත්පුරුෂයන්ට පරිප්‍රව කරන පිරිස. සත්පුරුෂයන්ගේ ගුණ නැසලා අපහාස උපහාස කරන පිරිස. එහෙම එපා. මේ සමාජයේ ගරු කළ යුතු පාර්ශවයන්ට ගරු කරන්න. පුංචි කාලෙම ඒ දේ පුරුදු වෙන්න. වැද්දාවේ හිමියන්ගේ ගුත්තිලය මතකද? ගුත්තිල ඇඳුරුතුමාගෙන් ශිල්පයේ උගත් මූසිල ගුණ මැකුවා. මේක අදටත් එහෙමයි. මේ වගේ අඳුරු පැතිකඩ මේ මානව සමාජයේ නැති තැනක් නැහැ. කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා. ගීතේ කතකයා කන්දක්. සියල්ල හමුවේ නිහඬව අකම්පිතව දරා සිටින උපේක්ෂාවෙන් බලා සිටින පර්වතයක්. හරි ලස්සන පද බන්ධනාවක්. මේ ලෝකේ මේ වෙනකොට වයස් පීතියක් නැතුව ඉන්නේ කෙඳි කඳු කරන උදවිය. අනේ හරි පරිස්සමෙන්. ඕවගේ ප්‍රතිඵලය කර්මයත් එක්ක අපි පස්සේ නොවමයි. එක වළක්වන්න බෑ. ඊට පස්සේ ගීතයේ දෙවනි කොටසේදී උක්තය ගසක්. ගහේ පිපෙන මල්වල පැණි බොන්න බඹරු වෙනවා. ඒ පැණි බොන්න දෙබරුත් දෙනවා. මේ සියල්ල බලාගෙන දරාගෙන සුලකින් නිවිලා විහඟ ගීත අහගෙන මේ ගහ නිහඬව ඉන්නවා. ඇත්ත. විවිධාකාර පාර්ශවයන් හමුවේ ඔවුන්ගේ ක්‍රියාවන් හමුවේ සත්පුරුෂයෝ මේ ගස වගේ. සත්පුරුෂයන්ගේ පරිත්‍යාගය, පරාර්ථකාමීත්වය, කරුණාව, මෛත්‍රිය වපුරනවා විනා ඔවුන්ගේ හිත්වල ආත්මාර්ථයක් ඉතුරු වෙලා නැහැ. ඔවුන්ගේ හිත්වල ආත්මාර්ථයක් ගැබ් වෙලා නැහැ. කුණාටු සුලිසුලන් වැදී ගහකොළ පෙරලාවි. මුල හොඳ නම් ගසක් ළඟදී කුණාටුත් පරදීවි. ගීතයේ අඩංගු පද පෙළි දෙකක්. මෙතන තියෙන්නේ පෙනෙන දෘශ්‍යාර්ථයට වඩා මට දැනෙන ව්‍යංගාර්ථයක්. සුභාදහමට අදාළවත් සවිමත් මහා වනස්පතියක් කුණාටු ළඟ නොසැලෙනවා වගේමයි තමා ගුණයෙන් දහමෙන් සවිමත් කරගත් පුද්ගලයා නොසැලී ඉන්නවා. ගහේ මල්ම බුදු පුදටත් නිලා රැගෙන ආවි. ඒ ඈයුම ඒ ගහේම මල් බිම පාගාදාවි. ඇත්තටම අපෙන් දේවල් ලබා ගන්න ඵල ප්‍රයෝජන ගන්න මිනිස්සුම අපිව හෙලා දාන අවස්ථා එන්න පුළුවන්. ඒ නේද බුදුන් වහන්සේ අපිට උගන්වන අටලෝ දහමේ ස්වභාවය. ඉතින් අනුන්ගේ නින්දා අපහාස රිදවීම හමුවේ අපි අපේ ගුණ නසා ගන්නේ නැතුව නිවැරදිව ඉන්නවා නම් එදා අර පරාර්ථකාමී ගුත්තිල ඇඳුරුතුමන්ට සක්‍ර දේවේන්ද්‍රයා පෙනී සිටියා වගේ අපිට යම් මොහොතක අපේ ගුණවල ප්‍රතිඵල අත්විඳින්න ලැබේවි. කිසිම බාහිර පාර්ශවයක් නිසා අපි අපේ හොඳ ගතිගුණ නසාගෙන
නරක ගතිගුණවලට ඉස්මතු වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ වගේම පුංචි කාලෙම පුරුදු වෙන්න කෙඳි කඳු කරන්න එපා.